ආයිබෝවන් දුවේ පුතේ සෙව්වන්දි ටීචර් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. බැලූ බැල්මට ලේසි වගේ හිතුණත් ගොඩක් දෙයට තියෙන ප්‍රශ්නයක් තමයි කොතැනටද දන්තජ න දාන්නේ, කොතැනටද දන්තජ ල දාන්නේ, කොතැනටද මූර්ධජ න දාන්නේ, කොතැනටද මූර්ධජ ල දාන්නේ කියන ගැටලුව. ඇත්තටම දුවේ පුතේ අපේ මේ සිංහල භාෂාව ලස්සන වෙන්නේ අපි ඒක නිවැරදිව ලියන කොටයි. එහෙනම් සිංහල විෂයට අදාළව පාඩම් මාලාවේ පළමුවෙනි පාඩම විදිහට අද මාත් එක්ක නලලල ભેදය ගැන ලේසියෙන්ම ඉගෙන ගනිමු. ඔන්න පළවෙනියටම තියෙන රීතිය තමයි ර කාරයකට පසුව මූර්ධජ න යෙදීම. ර කාරයකට පසුව මූර්ධජ න යෙදීම සිංහල භාෂාවේ හැම විටම නොවුනත් බොහෝ විට දැක ගන්න පුළුවන්. අපි උදාහරණ බලමු. රණවිරුවා, කර්ණය, වර්ණය, තීරණය. හැබැයි දරුවනේ ඇතැම් අවස්ථාවලදී ර අකුරකට පසුව දන්තජ න යෙදෙන අවස්ථාත් තියෙනවා. මම ඒකටත් උදාහරණයක් කියන්නම්කෝ. කරන, මරණ වගේ ක්‍රියා විශේෂණ ඔයාලා අහලා ඇති. මේ වගේ ක්‍රියා විශේෂණ වලදී ර කාරයකට පසුව යොදාගන්නේ දන්තජ න කාරයයි. අපි දැන් ඊළඟ උදාහරණය බලමු. අපි සිංහල අක්ෂරමාලාවේ සංඥක අක්ෂර 5ක් හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඉන් සංඥක ග, සංඥක ද, සංඥක බ යන අක්ෂර 3 පමණයි මේ රීතියට අයත් වෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන සංඥක අකුරු 3 යෙදුණු වචනවලදී එම සංඥක අකුරට පෙර යෙදෙන ල කාරය මූර්ධජ ල වෙන්න ඕනි. අපි දැන් උදාහරණ බලමු. කොළඹ, වෙළඹ, වළඳ, සුළඟ, කෙස් කලඹ. අපිට සිංහලයේ සයනු 3ක් හඳුනා ගන්න පුළුවන්. දන්තජ ස, මූර්ධජ ෂ, තාලුජ ෂ. එතකොට මේ රීතියෙන් කියන්නේ දන්තජ ස අකුරකට පසුව දන්තජ න යෙදිය යුතුයි කියලා. අපිට උදාහරණ විදිහට අත්සන, ලස්සන, ආසනය කියන වචන හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තාලුජ ෂ යන්නට පසුවත් යෙදෙන නයන්න දන්තජ න කාරයයි. උදාහරණ හඳුනගමු. දර්ශනය, සංදර්ශනය, විකාශනය. අපිට උදාහරණ විදියට තවත් කතා කරන්න පුළුවන් ප්‍රකාශනය, ප්‍රදර්ශනය කියන වචනත්. ඊළඟ රීතිය තමයි මූර්ධජ ෂ අකුරකට පසුව මූර්ධජ න යෙදීම. උදාහරණ බලමු. තීක්ෂණ, භීෂණ, ලක්ෂණ, තාක්ෂණ. එහෙනම් ඔයාලට මේ විදිහට මතක තියාගත්තොත් ලේසි වෙයි. ඒ තමයි මම මුලින් කිව්වා සිංහලයේ සයනු වර්ග 3ක් තියෙනවා කියලා. ඒ සයනු වර්ග 3න් දන්තජ ස සහ තාලුජ ෂ වලට පස්සේ එන න කාර්ය දන්තජ න වෙන්න ඕනි වගේම මූර්ධජ ෂ අකුරකට පසුව එන න කාර්ය මූර්ධජ න විය යුතුයි. ඊළඟ රීතිය තමයි ල හල් කිරීම. මෙතනදී කියන්න ඕනේ තවත් දෙයක් තමයි ල යන්න හෝ න යන්න යම් වචනයක හල් වෙනවා නම් ඒ තැන්වලදී අපි යොදාගන්නේ දන්තජ ල හෝ දන්තජ න කාර්යයයි. මෙතන මම දීලා තියෙනවා දන්තජ ල හල් විදිහට යෙදුණු අවස්ථාවල්. උදාහරණ විදිහට කමල්, වල්පැල, අල්මාරිය, ගස්වැල් හඳුනා ගන්න පුළුවන්. මීට අමතරව හල් නයන්න එන වචන විදිහට අත්සන්, මලසුන් වගේ වචන උදාහරණ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ අතීත කාල ක්‍රියාවලදී යෙදෙන න කාර්ය මූර්ධජ න විය යුතුයි. උදාහරණ බලමු. ගසකින් ගෙඩියක් වැටුනේය. ලස්සන ගීතයක් ඇසුනේය. මම පාසල් යාමට සැරසුනෙමි. ඇය මල් ගවුමකින් සැරසුනාය. තවත් රීති තිබුණත් මූලික පියවරක් විදිහට අද අපි කතා කරපු රීති ටික ඔයාලට සිංහල නිවැරදිව ලිවීමට ගොඩාක් උපකාරී වෙන්න පුළුවන්. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ රීති ගැන ඉගෙන ගන්න ඕනි. අපිට කැමති විදිහට
නයන්න හෝ ලයන්න දාලා කතා කරන්න පුළුවන් කියලා. දැන් මම කියන්නම් ඇයි අපිට එහෙම කතා කරන්න සහ අපිට ඇයි මේ විදිහට වචනවලදී අපිට කැමති විදිහට නකාරය හෝ ලකාරය භාවිතා කරන්න බැරි කියලා. මම ඔයාලට උදාහරණ දෙකක් ඊළඟට පෙන්නනවා. පින්තූරත් එක්කම එතකොට ඔයාලට මේක සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. පළවෙනි උදාහරණයේ විදිහට මම අරගෙන ආවේ මල. අපි මේ වචනේ කතා කරද්දී එක වගේ උච්චාරණය කරත් ඔයාලට පේනවා ලයනු දෙක ලේඛනයේදී අර්ථ දෙකක් පෙන්වනවා කියලා. පළවෙනි රූපේ තියෙන්නේ දන්තජල යෙදුණු මල. ඒ කියන්නේ ඔයාලට මේ පින්තූරයෙන් පේන ආකාරයට කුසුම නැත්නම් පුෂ්පය කියන අර්ථය තමයි මේ පින්තූරයෙන් මේ අර්ථවත් කරලා තියෙන්නේ. දෙවෙනි රූපයේ තියෙන්නේ මුර්ධජල යෙදුණු මල. ඒ කියන්නේ මැරුණු කියන අර්ථය. එහෙනම් ඔයාලට පේනවා අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා කියන එක. අපි තව උදාහරණයක් බලමු. මේ උදාහරණයෙන් ඔයාලට පේනවා වනය කියන වචනය. දන්තජන සහ මුර්ධජන යෙදিলা අර්ථ දෙකක් පෙන්වනවා කියලා ඔයාලට මේ රූප දෙක දැක්කම අඳුර ගන්න පුළුවන්. දන්තජන යෙදුණු වනය කියන වචනය. ඒ කියන්නේ කැලෑව සහ වනාන්තරය කියන අර්ථය. හැබැයි දෙවෙනි රූපයේ තියෙන්නේ මුර්ධජන යෙදුණු වනය. ඒ කියන්නේ තුවාලය කියන අර්ථය. එහෙනම් දුවේ පුතේ මේ වගේ අර්ථය වෙනස් වීම සිදුවන නිසා අපි නිවැරදිව අවශ්‍ය තැනට අවශ්‍ය අකුර යොදා ගන්න වග බලා ගන්න ඕනි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ තුලින් ඔයාලට නළලල ભેදය ගැන පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. දුවේ පුතේ මේක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. නැවත වීඩියෝ පාඩමකින් හමු වෙනකම් ඔබ සැමට සුබ දවසක්.